මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ අපේ Windows PC එක කාලයක් පාවිච්චි කරගෙන යනකොට අපිට නොදැනීම temporary files build කරනවා. ඊට ප්‍රධාන හේතුවක් විදිහට අපි පාවිච්චි කරන softwares Windows updates වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේක නිසා අපිට නොදැනීම එන්න අපේ computer එක slow වෙනවා. ඒ වගේ අපේ C drive එක full වෙනවා වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේක නිසා කාලයක් යනකොට computer එක slow වෙනවා. ඒ වගේම C drive එක full වෙනවා වගේ ගැටලු බලා ගන්න පුළුවන්. අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඒ ගැටලු මගහරවාගෙන අපේ computer එක speed up කරගන්නේ කොහොමද කියලා. අපේ වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න, ඔයගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ගැටලු තියෙනවා නම් ඔයාලගේ අදහස් ආයෝජන තියෙනවා නම් comment box එකේ message එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම ඔයාලට cache clean කරන්න කියලා දෙන්නේ මම disk clean up එකෙන්. ඒකට මේ Windows icon එක click කරලා එතන ඔයා search කරන්න disk clean up කියලා. එතකොට මේ disk clean up එක suggest වෙනවා. ඒක click කරලා මෙතනින් ඔයාලට ඕන partition එක තෝරන්න. මම C එක දාගන්නවා. okay කරන්න. ඊට පස්සේ මෙතන data box එකක් එනවා. මෙතනදී ඔයාලට ඕන files ටික ටික් කරගන්න. download file වල මොනවද තියෙනවනම් ඒක ටික් කරන්න එපා. නැත්නම් ඔයාලට ඒකත් අයින් කරගන්න ඕන. ඒකත් ටික් දෙන්න. ඊට පස්සේ මේ temporary intent file එක ටික් එක දෙන්න. Windows error report and feedback කියන එකට ටික් එක දෙන්න. DirectX shader කියන එකට ටික් එක දෙන්න. DD optimization කියන එකට ටික් එක දෙන්න. ඊට පස්සේ recycle bin එකට දෙන්න. temporary files කියන එක ටික දීලා ඔයාලට මෙතනින් download එක මම දෙන්නේ නැහැ දැනට. ඒතර මගේ download file එක තියෙන නිසා ඒක ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙන්නේ okay කියන එක. ඊට පස්සේ message එකක් එනවා are you sure to own permanently delete this file. ඔයාලට ඒක confirm කරන්න තියෙන්නේ delete file කියලා දෙන්න. එතකොට මේ C drive එකේ තියෙන අපි අර tick දුන්න file වල තියෙන සියලු දේවල් erase වෙනවා. ඊළඟ ක්‍රමය තමයි DNS cache clear කරන එක. ඒ කියන්නේ domain name system වල cache delete කරන්න. අපි ඒකට යන්න ඕන Windows එකට යන්න. මෙතනවා type කරන්න cmd කියලා command prompt එක. ඊට පස්සේ command prompt එක උඩ right click කරලා මේ run as administrator කියන එක click කරන්න. එතකොට අපිට message එකක් එනවා permission message එකක්. ඒකට yes කරන්න. ඊට පස්සේ ඔයාලට cmd එක command prompt එක open වෙනවා. ඊට පස්සේ මම මේ කියන code එක මෙතන type කරන්න ipconfig/flushdns කියලා ගහන්න. මම මේ type කරන එක ඔයා බලලා ඒ විදිහටම type කරලා enter දෙන්න. මෙහෙම successfully flash the DNS resolve cache කියලා ආවනම් ඔයාගේ සාර්ථකව ඒ cache file එක clear වෙලා තියෙනවා. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ Microsoft Store එකේ තියෙන cache file delete කරන විදිය. මේකෙදී අපිට වෙන්නේ අපි Microsoft Store එක හරහා අපි software download කරොත් ඒ කියන්නේ මේ WhatsApp වගේ දේවල් ගත්තොත් ඒකේ cache files auto build වෙනවා. අපි ඒක තමයි මේකෙදී clean කරගන්න යන්නේ. ඒකට මේ Windows icon එක click කරලා run කියන එක type කරන්න. එතකොට මේ run box එක එනවා. එහෙම නැත්නම් Windows key එකයි R එකයි press කරාම මේක එනවා. හරි. ඊට පස්සේ ඔයා මෙතන type කරන්න ඕන මේ දාලා තියෙන WS කියලා capital ගහලා reset R කොට capital අනිත් ඔක්කොම simple reset.exe කියලා ගහලා okay දෙන්න. එතකොට මෙහෙම ආපහු refresh වෙලා cache clean වෙලා ඔයාගේ Microsoft Store එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මම කියලා දෙන්න යන්නේ file explorer cache clear කරගන්න විදිය. මේකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් අපි මේ files වල file search කරන්න key ගහලා history එකක් එහෙම build වෙලා තියෙනවා. අන්න ඒවා clear කරගන්න විදිය තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. මේකට Windows එකයි E එකයි press කරන්න. ඊට පස්සේ view කියන button එක click කරන්න Windows 10 වල නම් අනිත් එක 11 එකෙත් එහෙමයි. ඊට පස්සේ යන්න option කියලා. option කියලා ගියාට පස්සේ මෙතනින් මේවට Windows 11 එකේ නම් මෙතන tick 3ක් දාන්න නැති. 3ම දාලා 10 එකේ නම් tick 2යි clear කියන එක click කරලා
clear එකෙන් click කරා apply okay. ඔයාලා දැකලා මේ recent file ඉස්සලා build වෙලා තිබ්බා. දැන් ඒව ඔක්කොම clear වුණා. මෙතන search result උත් නැහැ, මොකුත් වෙట్లా නැහැ. එන්න ඒ වගේ history ඔක්කොම clear කරලා දැම්ම තමයි මේකෙදි වෙන්නේ. හරි. ඊළඟ මම ඔයාලට කියලා දෙන්න යන්නේ browsing data clear කරගන්න විදිය. ඒකට අපි web browser එකට යන්න ඕන. ඊට පස්සේ මෙතන dot තුන click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා delete browsing data කියන එක. ඒක shortcut විදියට control shift delete කියන එක බෝගම මේ window එකට එනවා. මෙතනදී ඔයාලා කරන්න ඕන මෙතන time range එක දෙන්න ඕන all time දෙන්න. කියන්නේ දැන්ට තියෙන ඔක්කොම දේවල් අයින් එන්න. මෙතනින් පුළුවන් last හෝ ඒතර අවසාන පැය last අවසාන පැය 24 අවසාන දවස් 7 අවසාන සති 4 එහෙම දෙන්න පුළුවන් all time දෙන්න. ඊට පස්සේ browsing history එකයි download history එකයි cookies උයි ඔයාට අනවශ්‍ය සියලු දේවල් දෙන්න password දෙන්න එපා. ඔයාලගේ password save වෙලා තියෙනවා නම් ඒ වගේම ඔයාලා මතක ඇතුව මේ cookies කියන එක දෙන්න. මොකද ඔයාලා social media වගේ platform පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් hacking attack එකක් ආවොත් hackersලා ඔයාගේ computer එක hack කරන use කරන්නේ මේ cookies. ඒක අනිවාර්යෙන් මේ cookies කියන button එක tick එක දාලා clear now කියන එක දෙන්න. ඊළඟ මම තෝරගන්න ඔයාලට පෙන්නන්න දැන් ඉස්සර කරේ file explorer එක. දැන් මම use කරන්නේ Chrome browser එක. ඒකෙත් මේ වගේ මෙතන අවසාන තියෙන dot තුන ඒක click කරලා delete browsing data කියන එක click කරන්න. අර ඒ වගේමයි time period එක දීලා මෙතනින් දීලා last to more කියලා ගිහින් all time දෙන්න පුළුවන්. all time දීලා මෙතනින් අන්තිමට අවශ්‍ය tick එක දාලා delete data කියන එක දෙන්න පුළුවන්. හරි. ඊළඟ මම කියලා දෙන්න යන්නේ තවත් සරල ක්‍රමයක්. ඒකට ඔයා යන්න ඕන run window එකට control එකයි R එක press කරන්න. ඊට පස්සේ running window එක වැටෙනවා. මෙතන ඔයා ගහන්න temp කියලා TEMP. ඊට පස්සේ simple එකෙන් ගහන්න ඕන temp. දැන් okay දෙන්න. දැන් මම daily මේව delete කරනවා. ඔයාගේ සාමාන්‍යව කාලයක් මේවා කර මේ ක්‍රමේ පාවිච්චි කරේ නැත්නම් අනිවාර්යයෙන් මෙතනින් ලොකු list එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕන select all දීලා ඔක්කොම delete කරලා දාන්න. හරි. තව ක්‍රමයක් තියෙනවා control එක R එක press කරන්න මේ temp කියන එක දෙපැත්තෙම ගහන්න percentage mark එක. එහෙම ගහලා okay දෙන්න. ඒතර අර වගේම list එකක් බලා ගන්න පුළුවන්. මම daily මේවා delete කරනවා. ඒක නිසා මම පොඩ්ඩයි තියෙන්නේ. ඔයාලගේ ගොඩක් දකින්න පුළුවන් වෙයි. ඊට පස්සේ select all දීලා control එකයි A එකයි දීලා control එකයි D එකයි දෙන්න. හරි. ඉතින් උඩ බලා ගන්න පුළුවන් temporary මෙතන තිබ්බ main temporary file ටික ඔක්කොම clear වුණා. ඊට පස්සේ මේක යන්නේ recycle bin එකට. ඒක select all දීලා ඒක clear කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි prefetch file delete කරන එක. ඒකට යන්න ඕන C drive එක ඇතුළට යන්න. මෙතන Windows කියලා folder එකක් තියෙනවා. ඒ folder එක ඇතුළට ගිහින් නිකන් file එක වල click කරලා ඔයා type කරන්න PRE කියලා. එතකොට auto select වෙනවා prefetch කියලා file එක. ඒක ඇතුළට යන්න permission එක කිල්ලාවෙන් continue කියලා දෙන්න. ඊට පස්සේ මේ තියෙන file ඔක්කොම ටික select කරලා delete කරලා දාන්න. හරි. ඒ ෆයිල් උත් යනවා recycle bin එකට අපිට ඒක එතන clear කරගන්න පුළුවන්. එතකොට මේ වෙනකොට මේ විදිහටම ඔක්කොම ටික කරා නම් සාමාන්‍යයෙන් GB 5ක් 4ක් වගේ ප්‍රමාණයක් ඔයගේ space එක අලුතින් add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. try කරලා බලන්න මොන හරි ගැටලු තියෙනවා නම් අපිට අනිවාර්යෙන් message එකක් දාන්න අපි ඒක ගැන discuss කරමු.